පින්වතුනි ලෝකයේ තුල මිනිසුන්ට තියෙන්න ඕනේ කර්මය පිළිබඳව විශ්වාසය. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කර්මය කර්මඵලයේ විශ්වාස කරන්නේ නැත්තම් මනුස්සත්වයක් ලැබපු එකකින් ඇති ප්‍රයෝජනයක්වත් නැහැ කියලා. හැබැයි කර්ම විශ්ය අචින්ත්‍යයි. හිතලා මතලා ඉවරයක් කරන්න බෑ. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ පින්වත්නි ලක්කන මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේ ගිජකූට පර්වතයේ මුදුනේ ඉඳලා පහළට බැහැගෙන එනවා. එහෙම පහළට බැහැගෙන ඉද්දී මුගලන් මහරහතන් වහන්සේ එකවටම සිනහවක් පහළ කරනවා. ලක්කන මහරහතන් වහන්සේ ප්‍රශ්න කරනවා මුගලන් ආන්දරගේ ස්වාමීනි ඇයි සිනාසුනේ? දැන් අහන්න එපා. බුදුහාමුදුරුවෝ ළඟට ගියාම උන්වහන්සේ ඉස්සරහදී අහන්න මං උත්තරයක් දෙන්නම් කිව්වා. දෙදෙනා වහන්සේම බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක වන්දනා කළා. සතර ස්වාමීචි කතා කරලා එකත් පසකින් වාඩි වුණාම ලක්කන මහරහතන් වහන්සේ බුදුහාමුදුරන්ට සඳහන් කරනවා ස්වාමීනි අපි ගිජකූට පර්වතයෙන් බැහැලා එන ගමනේදී මේ මුගලන් මහරහතන් වහන්සේ කුමකෝ කාරණයකට සිනා පහල කළා. මං ඇයි කියලා අහපුවම උන්වහන්සේ මට කිව්වා තථාගතයන් වහන්සේ ඉස්සරහදී අහන්න කියන්නම් කියලා. එනිසා බුදුහාමුදුරනේ දැන් මම නැවතත් මුගලන් මහරහතන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි එහෙම hina වුණේ ඇයි කියලා. මුගලන් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා ස්වාමීනි ගීජකූට පර්වතයෙන් පල්ලෙහාට බහිද්දි මම දැක්ක අජගර කියන පෙරේතයා. අජගර පෙරේතයා දිගෙන් යොදුන් 25ක් දිගයි. යොදුනක් කියන්නේ පින්වත්නි හැතැම්ම 16ක් නේ. හැතැම්ම 16වා 25ක්. ඊළඟට පින්වත්නි යොදුනක් පළලයි. යොදුනක් උස යොදුනක් පළල යොදුනක් දිග මහා බල සම්පන්න යොදුන් 25ක්. යොදුන් 25ක් දිග යොදුන් 25ක් පළල යොදුන් 25ක් උස මහා භයානක පෙරේතෙක් අජගර කියලා කියන්නේ. ස්වාමීනි මුළු ඇඟම ගිනිගෙන දැවෙනවා මහ වේදනාවෙන් කෑ ගහනවා. ඔය තමයි අජගර පෙරේත. කොයිතරම් විශාලද? දැන් මුගලන් මහරහතන් වහන්සේට දර්ශනය වුණාට පින්වත්නි සාමාන්‍ය මිනිසුන්ට ඔක පේන්නේ නැහැ. මුගලන් හාමුදුරුවෝ අජගර පෙරේතයා ගැන කියද්දී බුදුහාමුදුරුවෝ කියනවා මුගලන් මමත් ඔය අජගර පෙරේතයා වේදා බුද්ධත්වයට පත් වෙද්දි බෝධි මූලයේදීම දැක්කා. හැබැයි මං ඒ ගැන කරුණක්වත් කිව්වේ නැහැ. මොකද කිව්වේ නැත්තේ? බුදුරු කියන්නේ ලෝකෙට අනුකම්පා තියන අය. එදා බුදුහාමුදුරුවෝ එහෙම කිව්වා නම් මිනිස්සු පව් රැස් කරගන්නේ නැද්ද? මිනිස්සු අහයි කොහෙද ඉන්නේ පෙරේතයෝ ඔච්චර ලොකු අය. මොන බොරුද? තථාගතයන් වහන්සේගේ වචනයයි අවිශ්වාස කරන්නේ. මතක තියාගන්න අපේ ඇත්තෝ කවදාවත් බුදුවරයෙක්ගේ වචනය අවිශ්වාස කරන්න එපා. අපේ බුදුරජාණන් වහන්සේ තරම් ලෝකයේ දැක්ක උතුමන් වහන්සේ නම තව කොහෙවත් නැහැ ලෝකෙ පහළ වෙලා. 21 වෙනි සියවසේ පිහිවෙච්ච මහා දාර්ශනිකයන් ඇල්බර්ට් අයින්ස්ටයින්. අයින්ස්ටයින් කියන්නේ නිරාගමික ඒකාගමක් නැහැ. අයින්ස්ටයින් තරුණ කාලේ කියනවා ලෝකේ කුමන හෝ ආගමක් බාරගන්න ඕනේ මිනිස්සු අනිවාර්යෙන් කියලා නීතියක් දැම්මොත් මම බාරගන්නේ බුදුදහම විතරයි. මොකද මම දන්න විද්‍යාවට සමානපාතු වෙන්නේ බුද්ධ ආගම විතරයි. හැබැයි අයින්ස්ටයින් සියලු ආගම් ගැන අධ්‍යයනය කළා. බුදුදහමට විශාල තැනක් දුන්නා. මැරෙන වෙලාවේ අයින්ස්ටයින් කියන්නේ ළමංගේ ශිෂ්‍යයන්ට මතක තියාගන්න ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ 21 වෙනි සියවසේ මහා දාර්ශනිකයා. 20 වෙනි සියවසේ මහා දාර්ශනිකයා අයින්ස්ටයින් වුණාට අයින්ස්ටයින් දන්නේ බොහොම ටිකයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ දැනුමේ සාගරය නම් අයින්ස්ටයින් කියන්නේ සාගරයේ වෙරළේ සිප්පි කටුවක් ඇහිඳගත්ත පුංචි බබෙක්. මන් දන්නේ එච්චරයි. බුදුහාමුදුරුවෝ දන්නවා සාගරයේ තරම් විශාල ප්‍රමාණයක්. එනිසා අපි පින්වත්නි ලෝකේ ගැන මොනවද දන්නේ? අද ලෝකේ එන්න තාක්ෂණයේ විද්‍යාවෙන් දියුණු වෙද්දි කියන කාරණා මීට අවුරුදු 2500කට කලින් බුදුවරු ප්‍රකාශ කරලා තියෙනවා. මම දැක්ක දැන් මාසයකට විතර කලින් විශේෂ ප්‍රවෘත්තියක් විදිහට කියනවා
නාසායතනයෙන් කියනවලු එක්තරා තාරකාවක් ගැන කියලා. ඒ තාරකාව අපිට පෙවුනට ඒ තාරකාව මැරිලා අවුරුදු 10 ගාණක් කියලා. මට මේ ප්‍රවෘත්ති අහද්දිම විමත්නි මතක් වුණා බුදුරජාණන් වහන්සේ එක්තරා තැනක ත්‍රිපිටකයේ ස්වාමීන් වහන්සේ නමකගෙන් අහනවා මහණ අර පේන තරුව එතන තියනවද නැද්ද? එපාර ස්වාමීන් වහන්සේ කියනවා ඉතින් තියෙන නිසානේ පේන්නේ. භාග්‍යවතුන් වහන්සේ කියනවා නෑ ඒ තරුව මිය ගිහිල්ලා අවුරුදු 10 ගාණක්. ආලෝකේ පමණයි ඔය පේන්නේ. බුදුරු මොන තරම් ශ්‍රේෂ්ඨද? ඒකයි අපේ බුදුහාඳුරු බුද්ධත්වයට පත් වෙලා ලෝකාවබෝධ සූත්‍රයේදී කිව්වේ යංච භික්ඛවේ රත්තින් අනුපාදිශේෂාය යංච භික්ඛවේ රත්තින් අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධති. යම් රාත්‍රියක ලෞතුරා බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වුණාද යංච භික්ඛවේ රත්තින් අනුපාදිශේෂාය පරිනිබ්බාන දාතියා පරිනිබ්බායති යම් රාත්‍රියක නැවත උන්වහන්සේ පිරිනිවන් පෑවද යං ඒ තස්මින් අන්තරේ දෙක අතර බුදු වෙලා පිරිනිවන් පානකම් අවුරුදු 45ක් භාසති ලපති නිද්දිසති යම් දෙයක් කිව්වද පැනෙව්වද නිර්දේශ කළාද සබ්බං තං තතේව හෝති නොඅඤ්ඤතා සියල්ල එහෙමමයි වෙනසක් නැත. ලෝකයේ ඔය සිංහනාදේ කරන්න පුළුවන් වෙච්ච එකම ශාස්ත්‍රවරයා බුදුහාමුදුරුවෝ. දැන් ලෝකයේ ආගම් ගොඩයි සියලු ආගම් ඊශ්වර නිර්මාණවාදයේ පදනම් කරගත් එක හැම ආගමකම දෙවියන් වහන්සේගේ මැවීම් ගැන කියන එක විද්‍යාව තාක්ෂණයේ දියුණු වෙද්දී ලෝකෙ ඉස්සරහට යද්දී සියලුම අගයන් වල මූලික ගැන්වීම් සියල්ල බිඳ වැටුණා. ලෝකේ කවුරු හරි මැව්වා කියන මතය චාල්ස් ඩාවින් වගේ විද්‍යාඥයෝ පරිණාමවාද මත ගෙනල්ලා බිඳ වැට්ටුවා. හැබැයි මතක තියාගන්න මේ වෙනකම් වසර 10 ගාණක් ඉදිරියට ඇවිල්ලත් එක පුංචිම හෝ කාරණයක් බොරුය කියලා ඔප්පු කරගන්න බැරි එකම ආගම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දහම. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මුගලන් යම් කිසි මිනිසෙක් තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනේ අවිශ්වාස කළා නම් බුදුරජාණන් වහන්සේ කියන දෙයක් හැල්ලු කරලා හිතුවා නම් ඒ මිනිසයන්ට වෙන විපාකේ සුළුපටු නැහැ. එනිසා තථාගතයන් වහන්සේ සියලු මිනිස්සු කෙරෙහි අනුකම්පා සහගතයි. එහෙම අනුකම්පාවෙන් බලන බුදුහාමුදුරුවෝ මේ කියන කතාවට සාක්ෂිකාරයෙක් ලැබෙනකන් ඒ කතාව කියන්නේ නැහැ. දැන් එදා මන් දැක්ක පෙරේතයව අද මුගලනුත් දැකලා තියෙනවා. එනිසා දැන් මට සාක්ෂිකාරයෙක් ඉන්නවා. එනිසා අද මම සූදානම් අජගර පෙරේතයා ගැන විස්තරේ කියන්න. ඒ පාර ලක්කන හාමුදුරුවොත් අනෙක් මහා සංඝරත්නයා බොහොම සාවධානව මේ කතාව අහන්න පටන් ගත්තා. කවුද මේ අජගර පෙරේතයා? පෙමන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය අජගර පෙරේතයා කියලා කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනය. අපේ බුදුරජාණන් වහන්සේට කලින් හිටපු බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ එක්තරා සොරෙක් කොහොමද ඒ සොරා පෙරේතයා බවට පත් වෙන්නේ? කාශ්‍යප බුදුහාමුදුරන්ට හිටිය අග්‍රදායකයා නම සුමංගල. හරි ශ්‍රද්ධාවන්තයි. උදේ දවල් රැ පන්සලට ගොඩ වුණා. හරියට අපේ බුදුහාමුදුරන්ට අනේපිඩු සිටුතුමා වගේ. මෙතුමත් බොහෝම ශ්‍රද්ධාවන්තව කටයුතු කළා. සුමංගල සිටුවරයා බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න ගඳ කිරියක් සකස් කළා. කාශ්‍යප බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ සුමංගල හදපු ගඳ කිරිය. ඉතින් උදේටත් යනවා දානෙ පූජා කරනවා, දවල්ටත් යනවා අඩුපාඩු සොයනවා, සවසටත් යනවා. දවසට 3 විටක් සුමංගල සිටුවරයා බුදුන් දකින්න යනවා. මේ බුදුහාමුදුරුවෝ දැකීමෙන්තර ලෝකයා සුමංගල සිටුවරයාට නැහැ. ඔහොම යද්දි පින්වත්නි දවසක් සුමංගල සිටුවරයා පන්සලට ගිහින් එද්දී අම්බලමක එක්තරා හොරෙක් ඔළුවේ ඉඳන් පොරෝගෙන හොඳටම නිදියගෙන ගොරවගරවා ඉන්නවා. සුමංගල සිටුවරයා මෙතන යද්දී අපි කියන්නේ ඔය කට තියාගෙන ඉන්න බැරි කමට කියලා. අර හොරා ඉන්න තැන ඉඳගෙන කියනවා මිනිස්සුන්ට මේ රෑ ඊයේ හොරකමේ ගිය හොරෙක්ද කොහෙද ඔළුවේ ඉඳන් පොරෝගෙන මහදවලුත් නිදි කියලා. නිකන් ආවට ගියාටයි කිව්වේ. ඒ පාර හොරා හිමීට අර හිසේ තිබ්බ රෙදි කැබැල්ල ඉවත් කරලා බලනවා කවුද මේ මට අපහාස කළේ. ඒ පාර දැක්ක සුමංගල සිටුවරයාව. හරි මං උඹෙන් පලි ගන්නවා. මේ කියපු වචනෙට මං උඹෙන් පලි ගන්නවා. බලන්නකො පුංචි හේතු.
අපි පින්වත්නි සසරේ ගොඩක් කලාවට නොදැනනේ හතුරු හදාගන්න. අපි දන්නෙත් නැහැ සමහර වෙලාවට ඒගොල්ලෝ අපිට හතුරුකම් කරනවා කියලා. ඒක සමහර අවස්ථා සිද්ධි එක්ක බලද්දි මහ පුදුමයි. මේ මිනිහා මොකද කළේ? සිටුතුමා මාලිගයේ නැති වෙලාවල් බලලා සිටුතුමාගේ හොඳට පැහිගෙන එන කුඹුරු යායට ගිනි තිබ්බා. එක් වාරයක් නෙමෙයි 7 වාරයක් ගිනි තිබ්බා. හැබැයි සිටුවරයට හොඳට සල්ලි තියෙනවානේ. මේක කරපු කෙනෙකුත් හොයාගන්න බෑ. සිටුවරයා කියනවා ඉතින් කවුරු කරා කියලා සැක කරන්නද? අපි ඉතින් ආයි වගා කරමු. ඕන් කිසියම් වෙනස්කමක් සිටුවරයාගේ නැහැ. ඒකෙන් සිටුතුමාට දැනෙන්නවත් නැහැ කියලා දැනගෙන ඊට වැඩිය භයානක දෙයක් කළා. මොකද්ද කළේ? සිටුතුමාගේ ගවගාලේ හිටපු එළදෙනුන්ගේ මහර ඇවිල්ලා හොරෙන් කකුල් කැපුවා පන පිටි. දැන් පව් කරන මිනිහා පින්වත්නි විපාක ගැන හිතන්නේ නැහැ. කරන කලට පව් මිහිරිය මීසේ. හැබැයි විඳින කලට තමයි දුක් දැඩිසේ ගින්දර වගේ ඔබට විපාක විඳින්න වෙන්නේ. ගවයන්ගේ කකුල් කැපුවා. එක වතාවක් නෙමෙයි එකත් 7 වතාවක්. සිටුතුමා බැලුවා හෙව්වා කවුද කියලා කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා සිටුතුමා කිව්වා කමන්නේ අපි තවත් ඉවසමු. ඒ පාර පින්වත්නි සිටුතුමාගේ නිවසට ගිනි තිබ්බා 7 වතාවක්. සිටුතුමා හැමදාම නිවසේ වහලවලට ගිනි තිබ්බහම ගින්න නිවලා අලුතෙන් පිළිසකර කරනවා. මොකද එයාට සල්ලි භාගෙ තියෙනවා. දැන් මේ හොරාට එපා වෙලා. මොකද සිටුතුමාට දැනෙන්නේ නැහැ. මෙච්චර දෙයක් කරලත් මේ මිනිහා හොඳට hina වෙනවා, ගමන් බිමන් යනවා, පන්සලට යනවා. මේ මිනිස්යාව විනාශ කරන්න හිතාගෙන ඉන්න දැන් හොරාගේ තරහව වෛරය දැන් උපනාහයක් බවට පත් වෙලා. උපනාහය කියන්නේ බද්ධ වෛරයට වැඩිය භයානක උපනාහය. උපනාහය කියන්නේ ಜಾති ಜಾතිත් ඔගෙන් පරිගන්නවා කියන සිතුවිල්ල. සමහරු මම මැරිලත් ණයෙක් පොළඟෙක් වෙලා හරි ඇවිල්ලා උඹලව කනවා. එහෙම කියනවා නේද සමහරු කේන්තිකට. උපනාහ බද්ධ වෛරය ඉවරයක් නැහැ. සසර වසනතුරු ඒගොල්ලෝ සසරේ වෛරක්කාරයෝ වෙවි අපේ පස්සෙන් එනවා. ඒ පාර කොහොමද පරිගන්නේ කියලා හිතලා මේ හොරා කලේ සුමංගල සිටුවරයාගේ ගෙදර කුස්සියේ මෙහෙකරුවෙක්ව හිතවත් කරගත්තා. බලන්නකො පරිගත් අපූර්ව. අර මෙහෙකාරයාට හොඳට බොණ්ඩ දීලා අහනවා උඹලගේ සිටුවරයා මොනවාටද වැඩිපුරම කැමති? මෙහෙකාරයා මේ හාංගවිසියක්වත් දන්නේ නැහැ. එයා බීමතින් කියන අපේ සිටුතුමාට මොනවත් වැඩක් නැහැ. සල්ලි වලින් ඇති වැඩකුත් නැහැ, දේපල වලින් ඇති වැඩකුත් නැහැ, ඉඩකඩම් වලින් වැඩකුත් නැහැ. ඔය මිනිස්සයාට මේ ලෝකේ වටිනා එකකට තියෙන්නේ බුදුහාමුදුරන්ගේ ගඳ කිලිය විතරයි. ඔතන තමයි සිටුතුමාගේ ජීවිතේ. හොරා හිතනවා එහෙනම් සිටුතුමාට රිද්දන්න නම් මොකද කරන්න ඕනේ? ගඳ කිලිය විනාශ කරන්න ඕනේ. පහුවෙන්ද උදේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියට පස්සේ හොරා පින්වත්නි ඒ ගඳ කිලියට ඇවිල්ලා සියලුම බඩු මුට්ටු කුඩු කරලා බුදුරජාණන් වහන්සේගේ පැම් පාත්‍රා පැම් භාජන සියල්ලම පොළවේ ගහලා කුඩු කරලා මේසපුට්ටු ඇඳ ඇතිරිලි සියල්ලම විනාශ කරලා බුදුරජාණන් වහන්සේගේ ගඳ කිලියට ගිනි තිබ්බා. පව් කරද්දී ඒක විපාක දැනෙන්නේ නැහැ නේද? ඔය සමහර මිනිස්සු ප්‍රශ්න ආපුවම පින්වත්නි පන්සල් වලටත් ගල් ගහනවා. බුදුගෙවල් කඩනවා, බෝධින් වහන්සේලාට හානි කරනවා, චෛත්‍ය විනාශ කරනවා, දොරජනෙල් කඩනවා. ඒ විපාක කොච්චරද කියලා හිතන්නේවත් නැහැ. ඒ විපාක ලැබෙද්දි බරපතලයි. මෙයත් මොකද කළේ? හොරා අර ගඳ කිලියට ගිනි තියලා පැනලා ගියා. හෝ ගාලා ඇවිලුණා, මුළු ගඳ කිලියම විනාශ වෙලා දැවිලා අලු වෙලා අලු ටික පොළවට වැටුණා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා ඇවිල්ලා දැන් අර ගඳ කිලිය ළඟ වැඩ ඉන්නව බොහොම උපේක්ෂාවෙන්. සිටුතුමාටත් පණිවිඩය ගියා. සිටුතුමා ආවා ඇවිල්ලා අර දැවිලා අලු වෙච්ච ගඳ කිලිය දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා පින්වත්නි සිටුතුමා එකපාරටම මහා ඊයෙන් hina වුණා. දුකෙන් බලාගෙන ඉඳලා එකපාරට මහා ඊයෙන් hina වුණා. මිනිස්සු හිතුවා හරි සිටුතුමාට පිස්සු ඇදිලා. මේ තරම් ලොකු පින්කමක් කරලා දැන් ඉතින් ඒක විනාශ කරා සිටුතුමාට පිස්සු ඇටිලා තියෙන දුක වැඩි වෙලා.
මිනිස්සු ළඟට ගිහිල්ලා කිව්වා සිටුතුමනි ඔය ගැන වැඩි හිතන්න එපා. ඔහොම තමයි කැඩෙන දේ කැඩෙනවා බිඳෙන දේ බිඳෙනවා ඕවා විනාශ වෙනවා. ඔය ගැන හිතන්න එපා. සිටුතුමා කියනවා නෑ දරුවෝ මං එහෙම වැටිලා නෑ මානසිකව. මට hina ගියා. hina ගියේ වෙන මොකවත් නිසා නෙමෙයි. මම ලෞතුරා බුදුවරයෙක්ට හරි ලස්සන පින්කමක් කළා ගඳ කිලියක් හදලා දීලා. ඒකෙන් අප්‍රමාණ පිනක් මට රැස් වුණා. ඒ පින පපුවේ තියාගෙන ජීවත් වෙන මිනිහෙක් මම. මේ දේ කවුරු කළත් ඒ හොරා මට දෙවනි අවස්ථාවකුත් දීලා තියෙනවා. තව ඒ වගේම ගඳ කිලියක් අදලා පූජා කරන්න. මිනිහෙට ලේසියෙන් ලැබෙන්නේ නැති අවස්ථාවක්. මේ මිනිස්සු දන්නේ නැහැ මට හානි කළාට මං එකතු කරලා තියෙන්නේ මිනිස්සුන්ට හොරුන්ට ගෙනියන්න බැරි දේවල් කියලා මේ මිනිස්සු දන්නේ. ඒ පුණ්‍ය ශක්තිය මගේ ළඟයි. මං ඒ පුණ්‍ය ශක්තිය නැවත වතාවක් මතු කරනවා කියලා අර ගඳ කිලිය හදන්න පටන් ගත්තා. එමතුනි බොහෝ අඩු කාලයකින් ගඳ කිලිය හදලා බොහොම ලස්සනට සංඝසතු කරලා පූජා කළා. පූජා කරන දවසේ සිටුතුමා බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීමක් කරනවා බුදුහාමුදුරනේ මට ඕනේ දවස් 7ක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න. එනිසා බුදුරජාණන් වහන්සේ මගේ ආරාධනාව පිළිගන්නවා. හොඳයි සිටුතුමනි දෙන්න දානේ. හැබැයි බුදුහාමුදුරනේ මගේ මාලිගයට යන්නයි එන්නයි රැයට එහෙ යන්නයි දවල්ට මෙහෙ එන්නයි ගියොත් දවස් 7ක දානේ හරියට මට කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ වහන්සේ මට අවසර දෙන්න ඒ දවස් 7 මේ පන්සලේම විහාරයේම නවතින්න. හොඳයි සිටුතුමනි අවසර දෙනවා කිව්වා. සිටුතුමා පන්සලේ ඉඳගෙන දවස් 7ක් දන් දෙන්න. දැන් හොරා කල්පනා කරනවා මේ ගඳ කිලියට ගිනි තියලත් මේ මිනිහාට දැනුන්නේ නැහැ. මේ මිනිහා ආයි මේක හදලා ඔය සතුටින් ආයි මේ මිනිහාගේ පස්සෙන් හතුරුකම් කර කර යන්න ඕනේ නැහැ. එකපාර මරලා දැම්මහම ඉවරයි. පිහියකුත් ඉනේ ගහගෙන ආවා පන්සල ළඟට. සිටුතුමා පන්සලෙන් එළියට එනකම් බලන් හිටියා. දැන් මොකද උනේ? සිටුතුමා පන්සලෙන් එළියට එන්නේ නැහැ. දවස් 7ක් නවතින්න අවසරය ගත්තා. බලන්නකො හොඳ මිනිස්සු ස්වභාව ධර්මයෙන් රකින්න හැටි. අපි හිතන්නවත් නැහැ. අපි අර කියන්නේ ධර්මයෙන් ජීවත් වෙන්න ධර්මයෙන්ම රකින්න මුල සමහර ලාවට දැකලා නැද්ද? ඔය දෙනෝ දහක් ගැවසෙන තැන්වල මහ පාරවල් තමන්ගේ මුදල් පසුම්බි වැටෙනවා. හැබැයි පැයක් දෙකක් යද්දි මිනිස්සු ඒවා හිඳලා කතා කරලා කියනවා මෙන්න මෙතන තිබිලා යහැදි 7-5ක්වත් අඩු නැහැ. ඇයි ඒ? ඒගොල්ලෝ සසරේ කාගේවත් දේවල් හොරකම් කරලා නැහැ. ඒ නිසා එයාලගේ දේවල් හොරකම් කරන්නත් කාටවත් බෑ. හැබැයි මෙමන්නේ කවුරුත් නැති පාළු පාරවල් වල පර්ස් වැටුනහම ආයි ගිහිල්ලා හැරිලා බැලුවත් 10-12 පාරක් ඒවා නැහැ සමහරුන්ගේ. හේතුව තමයි සසරේ අනුන්ගේ දේවල් කඩා වඩාගෙන හොඳට. එනිසා තමන්ගේ දේවත් ආරක්ෂා කරගන්න තමන්ට ලැබීම නැහැ. මෙතෙන්දිත් මේ මිනිස්සයා දවස් 7ක් එන්නේ නැහැ කියලා හිතපුවාම හොරා එළියේ ඉඳන් දවස් 7ක් බලාගෙන පළවෙනි දවසේ හිටියා, දෙවෙනි දවසේ හිටියා, තුන හිටියා. දැන් සතියක් හොරා රැකලා එපා වෙලා 7 වෙනි දවසේ හිතුවා අද පන්සල ඇතුළට ගිහිල්ලා හරි මූ මරණයක මරණවමයි කියලා. ඔන්න වෛරේ උපනාහේ. බලන්න කොච්චර කරත් ඇතිවීම නැහැ. ඒ පාරමත්නි පින්කම 7 වෙනි දවසේ දහවල ඉවර වුණා. බුදුරජාණන් වහන්සේ පින් අනුමෝදන් කළා. සිටුතුමනි ලස්සන පින්කමක් කළා. බුදුවරයෙකු දෙසා ගඳ කිලියක් හදලා පූජා කළා. මහා විශාල පුණ්‍ය ශක්තියක් ඔබ රැස් කරගත්තා. සිටුතුමනි මේ පින සසර සුවපත් භාවයේ පිණසම හේතු වේවා කියලා කිව්වා. දැන් පින්වන්දි මිනිස්සු ගොඩාක් ඉන්නවා සිටුතුමා මැද ඉඳන් ওই ටික කියද්දි හොරත් ඇවිල්ලා ඉන්නව පැත්තකින් ඉනේ පිහියක් ගහගෙන. සිටුතුමා කිව්වා බුදුහාඳුරනේ මට පොඩි දෙයක් කියන්න ඕනේ. බුදුහාඳුරකෝ කියන්න. සිටුතුමා කියනවා ස්වාමීනි මං ගඳ කිලියක් හැදුවා. විශාල පිනක් මට අත් වුණා. ඒත් ස්වාමීනි මන් නොදන්න හතුරෙක් මට සසරේ හැදිලා තියෙනවා. කවුරු හරි කෙනෙක් මං කෙරෙහි වෛරසිතකින් 7 වාරයක් මගේ එළදෙන්නුන්ගේ කකුල් කැපුවා. 7 වාරයක් මගේ ගෙට ගිනි තිබ්බා. 7 වාරයක් ස්වාමීනි මේ හොරා මගේ කුඹුරු වලට ගිනි තිබ්බා. මේ කිසිම දෙයක් නොකර
නොකරපු මට හානි කරන මේ මිනිහා ඊළඟ වතාවේ ඔබ වහන්සේගේ ගඳ කිලියටත් ගිනි තිබ්බ මන් දන්නේ මොන හතුරුකමක්ද කියලා. ඒ නිසා ස්වාමීනි මා විසින් කරගත්ත යම් කිසි පිනක් තියෙනවා නම් එහි පළමු පින මේ මිනිස්යාටම අනුමෝදන් වේවා. ඒ මිනිස්යාගේ වෛරසිත නිවේවා. මේ මිනිස්යා සුවපත් වේවා. ඔහුට සසරේ භවභෝග සම්පත්ම ලැබේවා කිය සිටුතුමා එක දිගට කෑ ගහන්න ගත්තා. බලන්නකො දැන් මෙච්චර Tamanට හතුරුකම් කරපු මිනිහට තමයි පළවෙනි පින් කොටස. සිටුතුමා මෙහෙම කියද්දී ඉනේ පිහියක් ගහගෙන හිටපු හොරා කල්පනා කරනවා දෙයිහාඳුරනේ මම මොන වගේ මිනිසෙක්ටද මේ හතුරුකම් කරන්න ගියේ. මෙච්චර හතුරුකම් කරපු මටත් මෛත්‍රිය පතුරන මගේ යහපත හිතන මිනිසෙක් නේ. ඒ පාර ඉදිරියට ඇවිල්ලා පිහිය බිම දාලා සිටුතුමාට අත් දෙක එකතු කරලා මට සමා වෙන්න. පුතේ මොකටද සමා? ඔය ඔක්කොම කළේ මම. සිටුතුමා අහනවා මොකක්? ගඳ කිරියට ගිනි තිබ්බෙත් උඹද? ඔව්. හරකුන්ගේ කකුල් කැපුවෙත් උඹද? ඔව්. කුඹුරු වලට ගිනි තිබ්බෙත් උඹද? ඔව්. මාළිගයට ගිනි තිබ්බෙත් උඹද? ඔව්. පුතේ මං උඹව දැක්කෙත් අදමයි. කවදාවත් දැකලා නැති උඹ මට මෙහෙම අපරාධයක් කරන්න මගේ අතින් උඹට වරද්දක් වුණාද? ඒ පාර කියනවා සිටුතුමනි දවසක් ඔබ වහන්සේ අම්බලම ළඟින් එද්දි මං ඔළුවේ ඉඳන් පොරෝගෙන නිදි. ඔබ වහන්සේ කිව්වා රෑ තිස්සේ හොරකමේ ගිය කාලකන්ණියෙක් හොරෙක් ඔළුවේ ඉඳන් පොරෝගෙන නිදි කියලා. ඒ වචනෙට මං වෛර බැන්දා. ඒ නිසායි මම මෙච්චර අපරාධයක් කළේ. වචනයකට බැඳගත්ත වෛරය. ඒ පාර සිටුතුමා දන්නවා දැන් මෙයාට ලැබෙන විපාක. බුදුහාමුදුරුවන්ට කරපු අපරාධේ විපාක දන්න නිසා සිටුතුමා කල්පනා කළා සසරේ මමත් මොහුත් එක්ක බැඳි බැඳි යනවා. මේ වෛරය නිසා ඔහු මාව අතාරින්නේ නැහැ. එනිසා ඔහු සමාවෙල්ලුවා ඔහුට මට සමාව දෙන්න පුළුවන්. හැබැයි මම නිසානේ ඔහු මේ කර්මයට මුහුණ දුන්නේ. එනිසා සිටුතුමා අත් දෙක එකතු කරලා කිව්වා පුතේ උඹ මේ දරුණු අපරාධ ඔක්කොම කළේ මන් නිසා. එනිසා මටත් සමාවය. හරි මං සමාව දෙන්න. හොඳයි එහෙනම් මමත් මගේ පුතාට සමාව දෙනවා. අදින් පස්සේ පව්කම් කරන්න එපා. ඒ පාර හොරා කියනවා හොඳයි ඔබ වහන්සේ මට සමාව දෙනවා නම් මාව ඔබ වහන්සේගේ සිටුමාලිගේ මෙහෙකාර සේවයට ගන්න. මං ජීවිතේ පවතින තාක්කල් මෙහෙවර කර කර ඔබට වහල්කම් කරන්නම් සමාව දෙනවා නම් මාව ගන්න මාලිගයට. සිටුමා කෝපෝ බෑ. ඇයි බැරි? අර එහෙම වචනයක් කියලා මේ විදිහේ දෙයක් කරා නම් බැරි වෙලා හරි සිටුමා සැරවැර කරු බෙල්ලත් කපලයයි. ඒ જાති මිනිස්සුනේ. ඒ පාරකව එපා. නුඹ පුළුවන් තාක් පින්කම් කරලා ජීවිතය අවසන් කරපන්. මේ හතුරුකම් මෙතනින් ඉවරයි. සිටුමා පින්වත්නි මරණින් මත්තේ සුගතියේ ඉපදුනා. මෙන්න මේ හොරා තමයි මැරිලා ගිහිල්ලා අජගර පෙරේතයා වෙලා ඉපදුනේ. අර ශරීරේ ගිනිගන්නේ ඇයි? ලෞතුරා බුදුවරේගේ ගඳ කිරියට ගිනි තැබුව නිසා. මතක තියාගන්න. කල්පයක් තිස්සෙත් දැවෙනවා. ඉවරයක් නැහැ. තාම දෙවි දෙවි ජීවත් වෙනවා. මහ විශාල ශරීර යොදුන් 25ක් දිග පළල. මේක තමයි සසරේ ස්වභාවය.